ආයුබෝවන් අද අපි ඇත්තකම කතා කරන්න යන්නේ හිත කම්පා කරවන මූලාශ්‍රයක් ගැන. වහල් සිරකරුවෙකුගේ දිනපොත. මේක කාන්තා සිරකාරියකගේ අත්දැකීම් එකතුවක්. එකින් කියවෙන්නේ හරිම අමානුෂික යථාර්ථයක් සිරගත ජීවිතය ගැන. ඉතින් අපි බලමු මේ දිනපොතේ මොනවද තියෙන්නේ කියලා. ටික ගැඹුරින්. ඔව් මේක සාමාන්‍ය සිරගත වීමක් ගැන වார்த்தාවක්ම නෙවෙයි. මේකෙන් කියවෙන්නේ මිනිස් ගෞරවය සම්පූර්ණයෙන්ම නැති කරලා කෙනෙක්ව පාලනය කරන විදිහක් ගැන. දඬුවම් දෙන හැටි, දවසේ වැඩ, අර බලය පාවිච්චි කරන විදිය, ඒ ඔක්කොම. දිනපොතේ මුරින් මෙනව නේද අර අංක 27 සිරකාරිය ගැන. චෝදනාව මිනි මරන්න තැත් කිරීමක්. දඬුවම අවුරුදු 20ක් බරපතල වැඩයක ඊට අමතරව දවස ගානේ කසපහර 10ක්. ඒක දඬුවමේ බරපතලකම තමයි මුලින්ම දැනෙන්නේ. නිකම්ම කසපහර දීමක් නෙවෙයි. ඔව්. ඒක දින විදිහට විස්තර කරනව නේද? ඔව්නේ. ඇඳුම් ගලවලා, අත් දෙක බැඳලා, ඇඟිලි තුඩු වලින් හිට ගන්න වෙනකන් උස්සනවා කියන්නේ ඒක හරිම නිന്ദාසගතයි. ඊට පස්සේ රබර් කසෙන් ගහන ගමන් පාරවල් ගණන් කරන්නත් ඕන. වැරදුනොත් ආයෙ මුලින් ඉඳන් හරියටම. ඒ කියන්නේ ශාරීරික වේදනාව වගේම අර මානසික පීඩනයත් උපරිමයි 10 වෙනි පහරෙන් සිහිය නැති වෙනවා කියන්නේ ඒකේ තීව්‍රතාවය හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ සනීප වුණාම දෛනික වැඩපටන් ගන්නවා. ඒකත් හලිම දුෂ්කරයි වගේ. කෑම ගන්න කියන්නේ සුදු බතුයි ලුණු කුඩුයි විතරයි. ඒකෙන් කොහොමද ශක්තියක් ලැබෙන්නේ බර වැඩ කරන්න? ඒක තමයි. වැඩට යද්දිත් කකුලට දම්වැලක් දාලා ඒක ආයෙත් උදැල්ලකට සම්බන්ධ කරලා අතට මාංජුවක් එක්ක හිතන්න කොයි පෙනුම ඒක සම්පූර්ණයෙන්ම මනුෂ්‍යත්වයේ අහිමි කිරීමක් වගේ සතෙක්ට වගේ සලකන්නේ. ඒකනේ පොල් වලවල් කපනවා, ගල් පටවනවා මේ වගේ දේවල් තමයි කරන්න වෙන්නේ. ඔව් ඒ ශාරීරික පීඩාව එක පැත්තකින් අනික් පැත්තෙන් තමයි අර මේ දිනපොතේ තියෙන ක්‍රමානුකූල අපයෝජනය ගැන කතාව. අර උයන් පල්ල ගැන කියන දේ නේද? රාත්‍රියට වෙනවා කියන ලිංගික අතවර. ඒක විතරක් නෙවෙයි. පාලිකාවත් සිරකාරයන්ව පාවිච්චි කරනවා කියලාත් කියවෙනවා. තමන්ගේ සතුටට. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට විරුද්ධව වචනයක්වත් කියන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙන්නේ හරිම බය හිතෙන වාතාවරණයක්. ඒක තමයි බලය තේන කෙනා අසරණ කෙනාව පාවිච්චි කරන විදිහ තමයි ඒකෙන් පේන්නේ. විරුද්ධ වුණොත් ලැබෙන දඬුවමුත් දරුණුයි. ඔව් අර පැනලා යන්න හැදුවා කියන තරුණියට වෙච්ච දේ වගේ මුළු රෑම ගහක බැඳලා තියලා. එකකොට අර උයන් පල්ලට අකමැති වුණාම යටිපතුල් වලට කෝටු පාරවල් දෙනවා කියන එක මේ හැමදේම එකට එකතු වුණාම දවස ගානේ කසපහර, බර වැඩ, ලිංගික හිංසනය ඊට අමතරව මේ වගේ දඬුවම්. මේ තත්ත්වය මාස 6ක් විතර තිබුණා කියලානේ කියන්නේ. ඔව් මාස 6ක්. ඒක ඇත්තටම සෑහෙන දිග කාලයක්. ඒකයි අය තමන්ව වහලියක් කියලා හඳුන්වන්නේ. ඒ වචනෙන්ම තේරෙනවා ඒ අසරණකම පරාදීනත්වය. තමන් ගැන කිසිම පාලනයක් නැහැ. සම්පූර්ණයෙන්ම අනුන්ගේ බූදලයක් වගේ. ඒක තමයි. ශාරීරිකව වගේම මානසිකවත් අනන්‍යතාවය නැති කරලා දානවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ අන්ත පීඩාකාරී තත්ත්වයක් යටතේ මිනිස් මනසට මොකද වෙන්නේ කියන එකයි. ඉතින් අපේ මේ කතා කරපු දේවාලයින් පැහැදිලි මේ දිනපොතෙන් මතුවෙන්නේ මොන වගේ අඳුරු චිත්‍රයක්ද කියලා. අන්ත ශාරීරික දඬුවම්, අමානුෂික තත්ත්ව, බලහත්කාර ශ්‍රමය, ලිංගික අපයෝජනය මේ ඔක්කොම එකට කැටි වෙලා. ඒක ඇත්ත. අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. මේ වார்த்தාව කියන්නේ අන්ත පීඩනයක්, දුක් වේදනාවක් ගැන. ඒ වගේම මිනිස් ආත්මයේ බිඳ දාන හදපු ක්‍රමවේදයක් ගැන. නමුත් මේ වගේ අඳුරුම බලාපොරොත්තුවක් නැති තැනක වුණත් මේ දිනපොත ලිවීමම ඒක යම් ආකාරක ප්‍රතිරෝධයක් එහෙම නැත්නම් ඔරොත්තු දීමක් විතර සලකන්න බැරිද? ඒකත් හිතන්න වටින ප්‍රශ්නයක්.